කපු අම්මාවරුන් නම් අපි අනන්තවත් දැකලා තියෙනවා. ඒ වගේද කුඩු අයිස් එක්ක අහුණු හාමුදුරුවෝ එක්ක හරියට ආතල් ගනිපු අම්මලා. ඒ අම්මලා මේ ශාසනය වෙනුවෙන් කරන්නේ කොච්චර ලොකු සේවයක්ද? හා නැද්ද? මේ හාමුදුරුවෝ මතකයිද බලන්න අර හෙරොයින් එක්ක අහුනේ ප්‍රසිද්ධ කවිබන දේශක ගණේකන්දේ චන්ද්‍රරතන හාමුදුරුවෝ. එහෙනම් මේ අම්මා මතකයිද බලන්න? නෑ නේද? එහෙනම් මතක් කරන්න මේ ප්‍රෝග්‍රෑම් එක. මෙන්න බලන්න පුතේ. මාව ගෙදරින් එළියට ඇදලා දාන්න හාමුදුරුවෝ පිරිසක් සහ ආයුධ අතේ තියාගත්තු ගිහි පිරිසක් ඇවිල්ලා ගේට්ටුව කඩන්න හැදුවා. දැන් මතකයි නේද? අර ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරු නමකට බොරු චෝදනා දැම්මේ මෙයානේ. හොඳට මතක් කරලා බලන්නකෝ. එදත් අදත් මේ අතුරුගිරියේ දේවාලයක් කළ කපු අම්මා හාමුදුරුවන්ව රවට්ටලා සල්ලි ගත්තා කියලා තමයි ආරංචිය. දායකයෝ හාමුදුරුවන්ට දෙන සල්ලි කසා කන්න හොඳ ගේම් ගහලා බෞද්ධ ශාසනයත් විනාශ කරන්න දේපොළ තණ්හාවෙන් ගේම් ගහපු කපු අම්මන්ඩි කෙනෙක් තමයි මේ. හොඳම වැඩේ කියන්නේ මෙයා මේ ගේම් ගැහුවේ තමන්ගේම පුතාලා දෙන්නත් එක්කමයි. එක්කෙනෙක් ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකෙක්. හොඳ ගේම් ගහපු කෙනෙක් තමා. මම කිව්වේ ක්‍රිකට් ගේම් ගැන. ක්‍රිකට් පුතාගේ කෙරුවාව ගැන පස්සේ කියන්නම්. ඔය ගොඩක් පත්තිනි අම්මලාගේ රෙද්දේ තුත්තිර කියන එක අපි නම් නෙමෙයි කියන්නේ. ඒක අතීතේ ඉඳන් පැවතෙන කතාවක්. මේ අම්මත් ඒ අතින් දෙයියනේ කියලා පත්තිනි අම්මේ කියලා බය නැතුව කියන්න පුළුවන්. එසේ මෙසේ වැඩක් නෙමේ. පන්සල් පල්ලි කෝවිල් වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය සහ කාලය වැය කරනවා කියන්නේ ඒක එසේ මෙසේ පුණ්‍ය කර්මයක් නෙමෙයිනේ. ඉතින් අපිට මේ අම්මා දැක්කම හිත නෙවෙනවා. ඒ තරම් පින්වන්තයි. පින්වන්තකම කොච්චරක්ද කියනවා නම් පන්සල් හදන්න උදව් කරනවා විතරක් නෙමේ. පන්සල් එක්ක බෞද්ධ රූපවාහිනී නාලිකා පවා අයිති කරගන්න හැදුවා. සමහර විට බෞද්ධකම පිරීලා ඉතිරිලා ගිහින් වෙන්න ඇති. එහෙම කරන්නේ නැත්තේ. ඉතින් එහෙම වෙලාවට අනේ සාදු කියනවා වෙනුවට සාදු කියන තරම් අපේ හිත මෘදු වෙලා බෙලෙක් වෙලා බෙව වෙලා යනවා. ඔය චමුදිත එක්ක පසුගිය දවස්වල එකතු වෙලා ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරු නමකට විරුද්ධව ප්‍රෝග්‍රෑම් එකකුත් කළානේ. මේ හැමදේම සිංහල ජාතිය බෞද්ධ ආගම වෙනුවෙන් මිසක් සල්ලි වලට නම් නෙමෙයි මම හිතන්නේ. කොමුණත් හෙරොයින් ජාවාරම් කරපු හාමුදුරුවෝ එක්ක එකතු වෙලා මේ අම්මන්ඩිත් හරියට ජාවාරම් කරාද කියන සැකේ නම් දැන් හොඳටම ඇවිත් තියෙන්නේ. මොකද පන්සල් අල්ලගෙන ගේම් ගහද්දී හොඳට කළු සල්ලි සුදු කරන්න පුළුවන්. මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වගේම සංවිධානාත්මක අපරාධකරුවන් එහෙම තමන්ගේ ජාවාරම් කරලා උපයපු කළු සල්ලි සුදු කරන්න පන්සල් පල්ලි අල්ලගෙනපු කතා අලුත් ඒවා නම් නෙමෙයි. ඉතින් මේ මද්ද්‍රව්‍ය ජාවාරම්කාර හාමුදුරුවෝ සහ චෝදනා එමට ඇති මේ අම්මන්ඩිත් ගැහුවේ ඒ වගේ ගේම් එකක්ද කියලා නම් සැකයි. පොලිසියත් මේ ගැන අවධානයෙන් ඉන්නේ. මේ වගේ අශීලාචාර තක්කඩි අම්මන්ඩිලාගෙන් මේ ශාසනය රැකගන්න එක මේක මේ කියන මගේ විතරක් වගකීමක් නෙමේ. බෞද්ධ අපේ වගකීමකුත් විතරක් නෙමේ. ජාති ආගම් ભેදයකින් තොරව මේ වගේ ජාවාරම්කාර සිවුරු ඇඳගත්ත මිනිසුන්ගෙන් වගේම ඒ සිවුරු අස්සේ හැංගිලා ගේම් ගහන මේ වගේ ගෑනුන්ගෙන් අපි බේරගන්න ඕන මේ බුද්ධ ශාසනය නෙමේ අපේ රට, අපේ අනාගත දරු පරපුර. මේ කපු අම්මගේ එක කතාවක් මේ. තව කතා ගොන්නක් එනවා. කිසිම ආදායම් මාර්ගයක් නැතුව කෝටි ගණන්වල ස්ථිර තැන්පතු එහෙමත් මේ කපු අම්මගේ දෙවන පුතා වෙච්ච සුරින් වෙඩික්කාර ළඟ එහෙම තිබ්බේ කොහොමද කියලා අපි ඊළඟට කියන්නම්කෝ. මේක එකක් විතරයි. එපිසෝඩ් ගණනාවක් පුරාවටම මේ කතාව ඇදිලා යනවා. පුතාලගේ සහ අම්මගේ කෙරුවාව ගැන තොරතුරු පස්සේ දැනුම් දෙන්නම්. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් සෙස්ස පස්සට. එහෙනම් අපි අදට ගිහින් එන්නම්කෝ.